දන්නවද NVIDIA ස්ටඩියෝ ඩ්‍රයිව් එක ගැන? මම හිතන්නේ ගොඩාක් ඩිසයිනර්ස්ලා දන්නේ නැහැ මේ NVIDIA ස්ටඩියෝ ඩ්‍රයිව් එක ගැන. මේ NVIDIA graphic card වල තියෙනවා drivers වර්ග දෙකක්. එකක් game ready drive එක, අනිත් එක තමයි studio drive එක. game ready drive එකකින් වෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්න විදිහට game play smooth කරන එක. ඒ වගේ දේවල් තමයි game ready drive එකකින් වෙන්නේ. හැබැයි studio drive එක ගත්තාම studio drive එක හදලා තියෙන්නේ full professional වැඩ කරන කට්ටියට. සමහර විට ඔයාගේ PC එකේ game ready drive එක install වෙලා වෙන්න පුළුවන්. ඔයාලට කරන් තියෙන්නේ සරල දෙයයි. NVIDIA app එක install කරගෙන ඒකේ drivers update වලට ගියාට පස්සේ ඔයාලට පෙන්නයි game ready drive එකද studio drive එකද ඕනේ කියලා. එතනින් select කළ level ඔයාලට studio drive එක install කරගන්න පුළුවන්. ඔයා designer කෙනෙක් නම්. හැබැයි මේ studio drive එක install කරගත්ත කියලා ඔයාලට game play කරන්න බැරි කමක් නැහැ. game ready drive එකේ වගේම කිසි ප්‍රශ්න නැතුව smooth game play කරන්න පුළුවන්. හැබැයි මේක අපි design කරන softwares වලට Adobe After Effects, Premiere Pro, Photoshop ඊට පස්සේ ගත්තාම 3D animation softwares, Blender වගේ ගොඩක් softwares වලට මේ studio drive එක ගොඩක් friendly විදියට support කරන ගොඩක් smooth softwares run කරගන්න මාර විදියට support කරන මේ studio drive එක ඉඳලා ඔයා designer කෙනෙක් නම් මම recommend කරනවා studio drive එක install කරගන්න. සහ studio drive එක install කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයා game ready drive එකයි studio drive එක අතර ඔයාට දැනුණ මොකක් හරි වෙනසක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.